කොහොමද ඔයාලා මේකට වෙන්නේ කම යනවා ඉතින් ගෙනල් ටිකත් එක්ක ඉතින් මගේ WhatsApp group එකට ගියත් WhatsApp group එකේ කට්ටියගෙන් මම ඇහුවා මොකක්ද ඕනේ කියලා ඊළඟට වීඩියෝ එක ඒගොල්ලෝ ඉතින් ගොඩක් අය කියලා තියෙනවා ෆෝන් එක ස්පීඩ් කරන වීඩියෝ එකක් WhatsApp status download කරන එක ෆ්‍රී data ගන්න කියන එක තුනටම එක සමානව වගේ තමයි ඉන්නේ ඉතින් අපි දාමු WhatsApp status වලට download කරගන්න විදිහක් ඉතින් ගොඩක් කට්ටියලා තිබුණා inbox message දාලා තිබ්බ සමහර අය ඉතින් අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා හරි එහෙනම් අපි ආවල් කතා කරමු වීඩියෝ එකට හරි guys ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ WhatsApp එකට යන්න. හරිද? WhatsApp එකට ගිහිල්ලා ඔයාලට එයාලා යන්න ස්ටේටස් එක. ඒ කියන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ස්ටේටස් එක. ඔයාලා දැන් එපා වෙලා තියෙන කියන්නේ යාළුවන්ගේ දැන් ඔයාලා යන්න ඩවුන්ලෝඩ් ස්ටේටස් එක දාන්න. ඊට ඔයාලා ඉල්ලනවා එයා එවන්න. ඔයා ඒක නාසයි ඒ යාළුවා ඒක එවන්න. අද ඉඳලා ඒකේ යාළුවා ඉල්ලන්න ඕන. මම මේ කියන විදිහට ඔයාලම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔයා ගිහිල්ලා එතන ස්ටේටස් එක බලන්න. මම අපි යාළුවගේ ස්ටේටස් එක බලනවා. මේක යරන්න බලන්න. හරි ඔයාලා මම යනවා ෆෝන් එකේ මුලට දැන් කිසිම ඇප් එකක් ඕනේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆයිල් මැනේජර් ඇප් එක විතරයි මේ බලන්න මම ඉතින් යන්න මගේ ෆෝන් එකකට තියෙන ෆයිල් මැනේජර් ඇප් එක මම ඕපන් කරන්න මගේ ෆයිල්ස් ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් ඉතින් මෙන්න මේකට යන්න ඒකට ගිහිල්ලා ඔයාලා තෝරගන්න ඕනේ මෙතනින් හොයාගන්න ඕනේ Android කියන ෆෝල්ඩර් එක මේ තියෙන Android මම ඉතල ගහලා පෙන්නනවා මේ තියෙන Android අන්නේ ෆෝල්ඩර් එක තෝරගන්න ඒකෙන් ඔයාලා මීඩියා යන්න ඕනේ මීඩියා කියන ෆෝල්ඩර් එක තෝරගන්න. මීඩියා කියන ෆෝල්ඩර් එක තෝරගන්න. එතනින් ඔයාලා තෝරගන්න ඕනේ com.whatsapp කියලා. සමහර විට ඔයාලා business WhatsApp පාවිච්චි කරනවා නම් මෙතන business WhatsApp කියලා ඇති. ඉතින් ඔයාලා මෙන්න මේ ෆෝල්ඩර් එක තමයි තෝරගන්න ඕනේ com.whatsapp කියන එක. ඒකල ඔයාලා මෙතන WhatsApp කියන ෆෝල්ඩර් එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පල්ලෙහා මීඩියා කියලා එකක්. මම කියන්නේ මෙන්න මේ මීඩියා කියන එක තමයි අපේ ස්ටේටස් සේව් වෙන්නේ. ඔයාලා හැම ස්ටේටස් එකම ස්ටෝරේජ් එකක් අරගෙන මෙන්න මේක තමයි සේව් වෙන්නේ. ඔයාලා මේ අපේ ස්ටේටස් ගන්න ඕනේ නම් මේකට යන්න. මේකට ගියාම මගේ නම් ස්ටේටස් කියලා මෙතන පෙන්නනවා මොකද මම හයිඩ් ෆෝල්ඩර්ස් ඔන් කරලා තියෙන්නේ. ඔයාලා මේ ස්ටේටස් කියලා එකක් පෙන්නන්න නැත්නම් ඔයාලා වයන්න කිසිම දෙයක් නැහැ. මේ කියන්නේ මේ එතන තියෙන උඩ ඒක තමයි මම පෙන්නන්න. ඉතින් ඒක තමයි තිත්තුලක් තියෙන කන්න ඒක ටච් කරන්න මෙන්න මේ විදිහට ටච් කරලා settings යන්න මේ තියෙන settings යන්න ඊට පස්සේ මෙතනට ගියාම මෙන්න මෙතන තියෙනවා show hidden files system files කියලා මේක ඔයාලගේ ටික් එක off වෙලා ඇත්තේ ඒ off වුණාම තමයි පෙන්නන්නේ නැත්තේ හරිද ඒ off වුණාම තමයි අර status කියන එක පෙන්නන්නේ නැත්තේ ඉතින් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේක මේ විදිහට off වෙලා තියෙනවා නම් ටික් එක දාගන්න මගේ on වෙලා තියෙන නිසා මම ටික් එක දාගන්න ඔයාලා off වෙලා තියෙනවා නම් මේ show hidden system files කියන ටික් එක දාගන්න හරි මම මේ ටික් එක දාගෙන ඉතින් මට මෙතන මෙන්න ආයෙත් ඔයාලා මෙන්න මෙතන තියෙන උඩ ඉරවල බැක් වෙන්න එහෙම බැක් වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන මෙන්නයි මෙහෙම ඒක අර කඩේදී වගේ නාල ඒ පෙන්නන්නේ හිඩන් කරලා දෙන හරියට අන්නේ ස්ටේටස් කියලා ගන්න ඒකට යන්න හරි දැන් ඔයාලා මෙතන අපි බලපු ස්ටේටස් එක තියෙනවා පේනවා මෙන්න මෙතන හරිද මේ තියෙන්නේ මෙන්න මේක අපි කොපි කරලා මූව් කරගන්න තමයි ඕනේ හරිද මේක ඔයාලා මේක උඩ මෙහෙම ටච් කරගෙන ඉන්න ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති කොපි කියලා කොපි කියලා එකක් තියෙනවා වෙනත් අන්න ඒක ඔබන්න මේක විදිහට බලන්න ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන තියෙන මේ ඉරි කෑල්ල ඔබලා මුලටම යන්නේ හරිද මේකේ මුලටම යන්න ඕනේ මෙහෙම මේ ඉරි කෑල්ල ඔබවපු මුලටම යන්න මුලටම යන්න හරි දැන් ඔයාලා මේ මුලටම එන්නේ හරිද මෙතන තමයි ඔයාලා මේක ෆයිල් එක කොපි කරගන්න ඕනේ හරිද මේ ෆයිල් එක මෙතන කොපි කරගත්තාම මේක ගැලරියට ඉබේම සේව් වෙනවා හරිද මෙන්න මෙතන තියෙන කොපි කියලා මම පෙන්නන්නම් ඔයාලට
මෙතන තියෙනවා කොපි කියලා. හරිද? ඔයාලට පෙන්නන්න. මෙතන තියෙනවා කොපි කියලා. මේක හින්න පේන්නේ නැහැ. මෙතන තියෙනවා කොපි කියලා. කොපි කියලා තියෙනවා පේනවා ඔයාලට. ඒක ඔබන්න විතරයි කියන්නේ. කොපි කියලා ඔබන්න. හරි. ඒ ස්ටේටස් එක මෙතන කොපි වල. අපි බලමු දැන් මේක ගැලරියට ගිහලා ගැලරිය සේව් වෙලා තියෙනවා. අපි බලමු. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙහෙම බිංදුවක් කියලා ෆෝල්ඩර් එකක් ඕපන් වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ බිංදුවක් කියලා ෆෝල්ඩර් එකක් ඕපන් වෙලා තියෙනවා. අපි එහෙම නමක් දාලා ෆෝල්ඩර් එකක් හැදේ නෑ. නිකම්ම අරගෙන අරගෙන කොපි කරා. මේක නිසා තමයි මෙතන බිංදුව කියලා ෆෝල්ඩර් එකක් ඇතුලේ කොපි වෙලා තියෙන්නේ. ඔයාලා මෙන්න මේක ටච් කරලා මේ ස්ටේටස් එක ප්ලේ කරලා බලන්න. අපි අර කලින් මේ ස්ටේටස් එක. ඉතින් අපි සාර්ථක ස්ටේටස් එකක් ගත්තා. ඔයාලට තියෙන ඉතින් මේ විදිහට සාර්ථක ස්ටේටස් එකක් ගන්න. ඉතින් මම මතක් කරනවා මගේ YouTube channel එක කාර්යයන්වල ඉතින් මම ගේමක් ගහන්න යන්න පටන් ගත්ත පොඩ්ඩක් තාම සබ්ස්ක්‍රයිබර්ස් ලැබෙලා ඉන්නේ. බලන්න හැමෝම ඉතින් subscribe කරලා සබ් එකක් දෙන්න කියලා තමයි ඉන්නන්නේ. හැමෝම ඉතින් subscribe කරලා සබ් එකක් දෙන්න වැඩි හරියට. මම මගේ WhatsApp group එකේ link එක description එකේ දාලා තියන්නම්. කැමති අය ඒකට join වෙන්න. හරි එහෙනම් අද අපි වීඩියෝ එක කරමු. හැමෝටම ජය වේවා.